සුබ දවසක් ඔයාලට. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න මං අද අරන් ආවේ ඩේ ව්ලොග් එකක්. ඉතින් බලන්නකෝ මේ කුරුණෑගල මේ දවස්වල රුබරෝසියා වලින් ලස්සන වෙලා. ඉතින් මට හිතුණා ඔයාලටත් මේක වීඩියෝ ක්ලිප් එකකින් හරි පෙන්නන්න. බලන්නකෝ ඉතින් මේ කුරුණෑගල මීගම් පාර පුදුම ලස්සනක් මේ දවස්වල තියෙනවා. ඉතින් මං අද ඔයාලා මේ එක්ක යන්නේ ටීචර්ස්ලාගේ අවුරුදු උත්සවයකට. ඉතින් මම NIA එකේ PGD එක කරනවානේ. ඒකේ ඉතින් අපේ සර්ලා ටිකයි ටීචර්ලා ටිකයි එකතු වෙලා මේ පාර අවුරුදු උත්සවයක් ලෑස්ති කරා. මේ ඉතින් අපේ පාඨමාලාවේ ඉන්න කතිකාචාර්ය මණ්ඩලය පිළිගන්න වෙලාව. මේ ඉතින් අපේ බැච් එකේ ඉන්න නැටුම් ටීචර්ස්ලා ටික තමයි මේ පිළිගැනීම සිද්ධ කරේ. ඉතින් බලන්නකෝ ඔයාලත් ඒක. චාරිත්‍රාක් විදිහට ආරම්භ වෙලා තිබෙනවා සංකේතාත්මකව. අදත් ඒ සංකේතාත්මක. ඉතින් අපි මේ කිරි උද්‍රව ගන්න තමයි මේ ලෑස්තිය. ඉතින් මම මෙතනදී ඔයාලට කියන්න කැමතියි අපි කිරි උතුරද්දි කවමදාවත් හිස් මුට්ටිය ලිපේ තියන්න එපා. එතන කිරි දාලා ඒ මුට්ටිය තමයි ලිපේ තියන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට කිරි තිරනවා දැන්. ඉතින් හැමෝටම මේ උදා වෙන අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අපේ කතිකාචාර්ය මණ්ඩලයේ පොල්තෙල් පහන් එහෙම පත්තු කරා. පත්තු කරලා ඉවර වෙලා ඉතින් අපේ වැඩසටහන ආරම්භ කරන්න තමයි යන්නේ. ඉතින් ওই විදිහට උතන අපේ ෆොටෝස් එහෙම අරගෙන ඒ දේවල් අරගෙන ඉතින් අපේ තරඟ එහෙම දැන් තියන්න ලෑස්ති වෙන්න කලින් ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ විදිහට තේමේසකුත් ලෑස්ති කරා. අවුරුද්දට ඉතින් ඕනම ගෙදරක කැවුම් කිරිබත් හදලා තේමේසයක් තියෙනවනේ. ඉතින් ඒ වගේ අපිත් අමතක කරේ නෑ ඒ දේ. ඉතින් ඔය විදිහට කැවුම් කිරිබත් ආස්මි කොකිස් මුං කැවුම් ඔය විදිහට හැම දෙයක්ම ඇතුළු තේමේසයක් අපි ලෑස්ති කරගත්තා. දැන් ඉතින් ඔය විදිහට තේ හැම බීලා ඔන්න ඔය විදිහට තියෙන තරඟ පටන් ගත්තා. බලන්නකො මේ මොකද කරන්න යන්නේ කියලා. එවගේද නවතුරු සුනන් අපේ තවත් තරඟ උසවිතු ගන්නට. කෙලින් තව ටිකක් කෙලින් ගියා නම් එයා යන්නේ අතෙන්. අවුරුදු මංගලයේ සීරිය තවත් වැඩි කරමින් ලස්සන ගීතයක් ඉදිරිපත් කළ අපේ ගුරු මහත්මීන් දෙදෙනාට බෙහෙවින් ස්තුතියි. ඉතින් අපි තවත් තරඟයක් පැවැත්වීමට සූදානම් කරනවා. කොට්ටා පෙර තරඟය ඉතාමත් ජව සම්පන්න ක්‍රීඩාවක් වගේම ඉතාමත්
විනෝද ජනක ක්‍රීඩාවක් තමයි කොට්ටාපොය තරගය. සඳහා සහභාගී වන අය ඒ සඳහා උදානන්ද සහ තරගයේ විනිශ්චය කරන කොට්ටාපොය තරගය සඳහා තරග විනිශ්චය සඳහා පත් කරලා ඉන්නවා. අයියෝ හරි අයියෝ ඒ ඉතින් මම තමයි ඉතින් කණාමුඩ්ඩිය බිඳින්න ගියේ. ඉතින් මට නම් බිඳින්න බැරි වුණා. ඉතින් ওই විදිහට මගේ තව ඉන්න යාළුවොත් ওই විදිහට try කරා. හැබැයි ඉතින් අපි කාටවත් බැරි වුණා. ඉතින් වෙන මිස් කෙනෙක් තමයි ඔය කණාමුඩ්ඩිය බින්දේ. සංවිධායක මණ්ඩලයේ කැලුණු ගානායක මහතා බෝතලයට වතුර පිරවීම අලියට එසිත බීමේ පරිමේ ඉස්සෝගේ මොනවද අලුත්ම තොරතුරු මේ ආයතන වාසනා මැදේ දිනේ පානේ ඉතාමත්ම උණුසුම් ප්‍රත්‍යයක තමයි තියෙන්නේ. අපි හමුදුනේ ඉස්සෙල්ලා ආසන්න දෙන්න ආසන්න අලියට හැදෙන්න. අලියට ඇස දිවීමේ තරගය එතන පැවැත්වෙද්දී මේ පැත්තේ වාසනා මුට්ටිය විදීමේ තරගය දිනා උණුසුම් ලෙස පැවැත්වෙනවා. 120 තම ආසන්නවම අලියට හැදෙන්න කියනවා. මේ සඳහා ආමන්ත්‍රණය ඉන්නවා. උණුසුම් අලියට ඇතිවීමේ තරගය යනවා. අපේ මැඩම් විනිශ්චය කරනවා. නන්ද මැඩම්. ඔව් ඒ සමගම වතුර බෝතල් මගේ මේ තරගයේ ඉවසීම ඒ වගේම අලබනෝදී උපක්‍රමශීලීව කටයුතු කරන කණ්ඩායම තමයි යන්නේ කරන්නේ. මේ ඉතින් බෝතලයට වතුර පිරවීමේ තරගය. ඉතින් ඕකට කොහොම හරි අපි ටීම් එකක් හදාගෙන හිටියත් ඕකට යන්න බැරි වුණා. මේ අපේ කතිකාචාර්ය මණ්ඩලයේ ඉන්න මැඩම්ලාට අවස්ථාවක් දෙන්න ඕන හින්දා අපි ඔතනින් අයින් වුණා. ඉතින් ওই විදියට මේ බෝතලෙට වතුර පුරවනවා. අතන අර ඉස්සරහා තියෙන බකට් එකෙන් වතුර හිමීට කණ්ඩායමේ ඉන්න අයගේ අත්වලින් මාරු කර කර මේ බෝතලේ පුරවන්න ඕනේ. ඉතින් මේකට පුදුම විමසීමක් තියෙන්නත් ඕනේ. කලබලයක් තියෙන්න බෑ. ඉතින් බලන්නකෝ ඔන්න ඔය අපේ මැඩම්ලාගේ බෝතලේ තමයි ඔය පිරෙන්නේ. හිමීට ගේන්න තව ටිකක් හිමීට. අපි පිරෙනවා. good. හරි හොඳයි එහෙනම් අපි පටන් ගන්න යන්නේ. සියලු දිනකටම සුබ පතනවා. එහෙනම් ඔන්න 1 2 3යි ඕ නෑ තාම නෑ ඉතින් කලබලේනේ. එහෙම කරන්න බෑ. ඉතින් අපි හරි එහෙනම් ඔන්න 1 2 3යි කියද්දි ගිහිල්ලා ගෝණිය දාගෙන වැටෙන්නේ නැතුව දෙයියනේ කියලා දුවන් එන්න. මැදරේකව තමයි අපේ මේ ජයග්‍රහී සීමාව කියලා දාලා තියෙන්නේ. නැත්නම් තෝරගන්න බෑනේ හොයි. මේක තමයි අපේ සීමාව. එහෙනම් අපි ඔන්න දෙන්න යන්නේ සංඥාව 1යි 2යි කලබලේනේ. හරි යනවා නේ. 1යි 2යි 3යි ජයස බලන්න ලහිලයි හරි ඔයගොල්ලෝ තිමින් ඉන්න. හරි සෝනාස් මේකේ
ඉතින් ওই විදිහට අපේ නැටුම් ටීචර්ලා ටිකගේ නැටුමකුත් තිබුණා. ඉතින් යාලට ලොකුවට ඒක ප්‍රැක්ටිස් වෙන්න වෙලාවක් තිබුණේ නැහැ ඔය ලෙක්චර්ස් දවස්වලට. ඉතින් පොඩි වෙලාවක් වගේ අරගෙන කට්ටිය ප්‍රැක්ටිස් වුණා. ඉතින් ලස්සනට තිබුණා. බලන්නකෝ යාලත් ඒක. ඉතින් මේ ඉදිකටුවට නූල අමුණන තරගේ ඉතින් මමත් ගියා. ඒ වුණත් මේ අපිට කලින් අනිත් කට්ටිය දුවලා ඉවරයි. බලන්නකෝ. ඉතින් ඕකත් ඉවර වෙලා වතුර බෝල අල්ලන එකක් තිබ්බා. ඉතින් ඕකේ මට හොඳ දෙයක් වෙනවා. අනිත් කාටවත් උනේ නැති. බලන්නකෝ යාලා ඉවර වෙනකල්. හරි. දැන් ඔන්න මේ බැල්ල තියෙනවා. බැලුනේ. ඔන්න දැන් සෝදානම් වෙන්න ඉස්සරහට එන්න බෑ. හරි ඔන්න මම එක දාන්න. වැටුණා අය කරන්න. සර් තව පාරක් ගානවාද අඩියක් දාන්න ඊපස්සේ. හරි ඔය කට්ටිය ඔහොම ඉන්න මේ පැත්ත. අපේ මිශ්‍ර ටික යන්න අඩියක් පිටිපස්සට. පිටිපස්සට එන්න දැන් පොලිම කෙලින් තියෙන්න ඕනේ. ඒක අපි ඇහි මට්ටමට ගන්න සාධාරණව. අපේ හාමුදුරුවන්ගේ පැත්තෙන් ටික පිටිපස්සට වෙන්න. දැන් බලන්න. හාමුදුරුවෝ උදේ බලන්න. පෙළ පොඩ්ඩක්. හරි වගේ නේ. හරි ඔන්න දැන් බැලුනේ තියෙන මේ පැත්තේ අපි සින්දුවක් එක්ක වැඩ යන්නේ. ගානට පොඩි වෙන සින්දුවක් එක්ක. හරි එකයි. ඔන්න උඩින් ගියා වට ගත්තා බිඳුන බැලු. දැන් කොහොමම ඉන්න හෙලවෙන්න එපා. වැටුණ කට්ටිය බිඳුන කට්ටිය අයින් වෙන්න. දැන් ටිකක් ලම් වෙන්න පුළුවන් අය ලම් වෙන්න අපේ මැඩම්ට එහෙම තව මෙහෙට එන්න පුළුවන් නේ මැඩම් මෙතන අපහසුද. හරි. ඔන්න දැන් මේ පොල්ම කෙලින් තියෙන්න ඕන. පොල්ම කෙලින් තියෙන්න ඕන. හරි. ඔය පැත්තෙන් දාන්න එකයි. හොඳයි. තරගකරුවන් දෙදෙනෙක් මණ්ඩලයෙන් දෙකක් ඉවත් වෙනවා. හරි. එහෙනම් සර් අපි තව අඩියක් පස්සට ගන්නනේ. හරි. එහෙනම් ආවොත් අපි විනිශ්චය මණ්ඩලය කියන එකපාරට දාලා අඩියක් පස්සට ගමු. පොලිම කෙලින් තියාගන්න. ඔන්න එහෙනම් සින්දුවක් එක්ක උඩින් දාන්න බැලුනේ මේ පැත්තට. දාන්න. හරි. හරි බැලුනේ වැටෙන අය අයින් වෙන්න බැලුනේ. මේ බැලුනේ වැටෙන අය. හරි ඔන්න අඩියක් අපි පිටිපස්සට කරමු. අඩියක් පිටිපස්සට කරමු. මේ බැලුනේ එහා පැත්තේ උඩින් දාන්න මේ පැත්තට පාඨමාලාවට අවුරුදු උත්සවය කියලා. ඉස්සරහට ගිහිල්ලා ගන්න බෑ වැටුනොත් අරන්නේ වතුර නා ගන්න. දාන්න මේ පැත්තේ මෙහාට. IPL ගහනවා වගේ සමහර ගලක් දාන්නේ අයිගෙට. වැටුනොත්
තරහක් එන්න තියෙනවා නම් සමහර විට බරපෝලෙන් ගහන්නත් ඉඩ තියෙනවා. හරි. අපි දැන් ඔය තරඟ දරුවන්ට පොඩි අම්බුණියක් ගහන ගමන් අර්ථනේ යෙදෙන ගමන් මේ වැඩේ කරන්න ගියමු. හරි ඔය පැත්තෙන් දැන් දාන්න ඕන කලුණු බෑට දාන්න. ඔන්න දැන් තමයි හොඳම වැඩේ වෙන්න ඕන බලන්න. ඉතින් කවුරුත් වතුර බෝල් අල්ලන්න ගිහිලා මම වගේ ඔහොම නෑවේ නෑ. උන්ටම නෑවා. මූණේ ඉඳන් සාරියත් එක්ක ඔක්කොම තෙමුණා. අවසාන මොහොතේ අල්ලගත්තා. ඉස්සරහට එන්න බෑ පුතා. තා පොඩ්ඩක් පස්සට එන්න. ඔහෙනුත් එන්න බෑ ඉස්සරහට. ආවොත් අපි අයින් කරනවා තරගේ. හරි දාන්න පැත්තේ. ගහන්න පුඩයක් යමුම. පුඩෙන් ගියා අල්ලගත්තා. දන්න ගහලා. හරි දාන්න ඔය පැත්තේ. ඇල්ලුවා බිඳුනා. ජයග්‍රහණය කරනවා. මොකද හිතෙන්නේ? ඉතින් ඔන්න ඔය තරගෙන් ඔය සරුයි ඔය ටීචර් තමයි ඉතින් දිනුවේ. ඉතින් ඒකෙන් පස්සේ ඔන්න ඔය විදිහේ කොට්ටපොර තරගයක් තිබුණා. ඉතින් ඔය බලන්නකෝ ඒකත් හරිම ජොලි. අනික කකුලෙන් ඉන්නේ ඔය බලන්නකෝ. අනික කකුලෙන් මෙහෙමත් දෙන්න පුළුවන්. ඈ ආවේ පිටියන්නේ නැහැ. හරි. යොන්න තරගය ආරම්භ වුණා. මෙන්න මේ තරගෙත් ඉතින් හරිම ජොලි. බලන්නකො මේක අර පැණි බම්බරි කියන එක. ඉතින් ওই විදිහට කැරකිලා ටීම් එකේ ඉන්න අනිත් කෙනාගේ අතට ගිහිලා ගහන්න ඕනේ. ඉතින් යන්න බෑ එහෙම කැරකුණාම වැටෙනවා එහෙම. බලන්නකො ඉතින් කීප දෙනෙක් වැටෙනවත් එක්ක. වේගය යන්න එපා. අපේ සර්ලා මිස්ලා ජුට්ටක් දෙපැත්තට වෙලා ඉන්න. අර එහා පැත්ත පොඩ්ඩක් බලන්න. මතක සර් දෙව්වා කොහොම හරි ඔළුව තියන්න හරි වාං හිතන්නේ ජයග්‍රහණය කණ්ඩේ තෝරගත්තද අපි බලමු නාමතරි ක්‍රියාත්මක වෙනවා ගහන්න පුඩිය. ඉතින් ඒකෙන් පස්සේ හොඳම ඇඳීම තිබුණා. ඉතින් බලන්නකෝ අපි මිස්ලා කීප දෙනෙක් ඕකටත් සහභාගී වුණා. මේ අඩන්නේ කවුද කියලා ඔයාලට හඳුනන්න පුළුවන්ද? අපේ ගාන යනවා. සතුට වෙන්න විරෝධන කතා. ඉතින් මේ අපේ කතිකාචාර්ය මණ්ඩලයේ සර්ලා ටිකයි මැඩම්ලා ටිකයි. ඉතින් එයාලට විතරයි අපි මේ තරගයේ සංවිධානය කරේ. ඉතින් ඒකෙන් එයාලා ගොඩාක් විනෝද වුණා. බලන්නකෝ එයාලත් ඒගොල්ලෝ මාරු විදියට සතුටුුනේ මේ තරගයේ.
ඔය විදිහට උදේ ඉඳන් සතුටින් ඉඳලා මට නොහිතපු විදිහේ කරදරයකුත් වුණා ඉතින්. ඔයාලට වීඩියෝ එකක් ගේන්න පරක්කුනේ අන්න ඒ නිසායි. ඉතින් බලන්නකෝ මට උන දේ. මගේ කකුලට පොඩි ඩැමේජ් එකක් වුණා. ඉතින් ඒ නිසා හොස්පිටල් එකෙත් ඉන්න වුණා. ඉතින් ජීවිතය කියන්නේ ඔහොම තමයි නේද? අපි හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතාගන්න බෑ කියනවනේ. ඉතින් කමක් නැහැ. හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ. ඉතින් අද මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ.